ડોක්ටර් මොනවද කිව්වේ? හැම රිපෝට් එකම හොඳයි. ලබන මාසේ 5 වෙනිදා ඩිලිවරි ඩේට් එක කිව්වා. ඒ වෙනකන් ඔයාව හොඳින් බලාගන්න කිව්වා. ඒත් මට මොකද්ද වගේ මේ පාර නම් මම බබාව මගේ ළඟම තියාගන්නවා. අනේ ඒකනේ මේ පාර කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් ගමේ කට්ටිය නේද අයියෝ කියපු දේවල් වලට මට බය හිතෙනවා. කලින් බබාලා දෙන්න නැතුනේ මට තියෙන ලෙඩකටලු. මට බබාලටයි කිසි ලැබීමක් නැල්ලු. ඒ නිසා තමයි කියන්නේ මේ බබාව ඒ හැමෝටම පේන්න හොඳට හදන්න ඕනේ. ඒ හැමෝටම පේන්න යාව හොඳින් බලා ගන්න ඕනේ. පොඩ්ඩක් මේක තේරුම් ගන්න. කවුරු අපිට මොනවා කිව්වත් අපිට ඒක වැඩක් නැහැ. දැන් අපි දෙන්නට දෙන්න ඉන්නවා. අපිටම කියලා දරුවෙකුත් ඉන්නවා. ඒ ගැන විතරක් හිතන්න. අපි දෙන්න එකතුලා අපේ බබාව හොඳට බලාගමු. බබා හම්බුනාට පස්සේ ඔයාට වඩා මම තමයි මගේ පැටියා හොඳටම බලන්නේ. ඔයා කොච්චර හොඳට බලාගත්තත් එයා අම්මා කියලා දුවගෙන එන්නේ මුලින්ම මං ගාව. එහෙමද? බලමුකෝ. බලමුකෝ. ඉස්කෝලේ පටන් ගන්න තව විනාඩි 10යි තියෙන්නේ. අම්මා ඉක්මනට බලලා එන්න ඈ. අම්මා මේ බලන්න මම නැටුම් තරගෙන් දිනාගත්ත සහතිකේ. මම තමයි ඒකෙන් පළවෙනියා වුනේ. ඒක විතරක් නෙමෙයි මේ පාර කොන්සර්ට් එකේ නැටුමකටත් මං ඉන්නවා. ඔයාට බලන්න දෙන්න වෙන්නේ නැහනේ. මම තාත්තට කියලා වීඩියෝ කරලා ඔයාට ඇවිල්ලා පෙන්නන්නම්. හරි මම පස්සේ ඇවිත් ඔයාව බලන්නම්. තාත්තේ අම්මට මං කියපු දේ ඇහෙන්නේ නැතිනේ. ඔයා කොච්චර හොඳට බලාගත්තත් එයා අම්මා කියලා දුවගෙන එන්නේ මුලින්ම මං ගාව.